කාපල් ටනල් සින්ඩ්‍රෝමයම තමයි කියලා. ඉතින් අපි දැන් මේක තහවුරු කරගත්තට පස්සේ මේක අපිට විවිධාකාර ක්‍රම තියෙනවා මේකට පහසුවක් ලබා දෙන්න. ඉතින් අර එන්නත් ක්‍රම, ෆ්ලින්ට් දාන ඒවා ඒ වගේවත් පාවිච්චි කරන හැබැයි ඒවා එකක්වත් ඉතින් සදාකාලික විසඳුම් නෙවෙයි. මේකට තියෙන එකම විසඳුම වෙන්නේ ශල්‍ය කර්මයක් මගින් මෙම කාපල් ටනල් කියන ටනලය එතන බුරුල් කිරීම, රිලීස් කිරීමක් කරන්න ඕනේ. ඒතකොට මධ්‍යම ස්නායුවේ තියෙන තෙරපීම නැති වෙනවා. මේක සාමාන්‍යයෙන් ශල්‍ය කර්මයක් කරන හිරිවට්ටල කරන ශල්‍ය කර්මයකින් කරන්නේ. ඒකෙදී අපි කැපුමක් යොදලා තමයි මෙච්චර කාලයක් තිස්සේ මේ ශල්‍ය කර්මය කළේ. දැන් මෙම ශල්‍ය කර්මය විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු කොටස් කීප දෙනෙක්ම කරනවා ඇත්තටම. ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු, විකලාංග ශල්‍ය වෛද්‍යවරු, සාමාන්‍ය කියන්නේ ජෙනරල් සර්ජන්ස්ලා ඒ වගේ කොටස් කීපයක ස්නායු ශල්‍ය වෛද්‍යවරුත් කරනවා. අපි මෙම රෝහලේ මෙම ශල්‍ය කර්මය අපි විශේෂ විදිහකට කැපුමක්කින් තොරව කැමරාවක් මාර්ගයෙන්, ඒ කියන්නේ එන්ඩොස්කෝපික් විදිහට පොඩි මිලිමීටර් 3ක විතර හිලක් විදලා තමයි ශල්‍ය කර්මය කරන්නේ. මේක තියෙන ලොකුම විශේෂත්වය වෙන්නේ රෝගියාට කිසිම අපහසුාවක් නැහැ. කැක්කුමක්, මැහුම් කැපිලි මොනවත් නැහැ. ඒ කෙනාට පහවදා ඉඳලම Tamanගේ normal, ඒ කියන්නේ සාමාන්‍ය රාජකාරිය වල වැඩවල යෙදෙන්න පුළුවන්. ඒතෙදී අර ඕපන් සර්ජරි, ඒ කියන්නේ කැපුමක් යොදලා කරන මෙච්චර කාලයක් කරපු එකට අමතරව විශේෂයෙන්ම මෙම අවස්ථාවේදී මෙම ක්‍රමය මගින් ගොඩාක් පහසුවක් ලැබෙනවා Tamanගේ සාමාන්‍ය රාජකාරිය වලට යෙදෙන්න. මෙම එන්ඩොස්කෝපික් කාපල් ටනල් රිලීස් කියලා කියන්නේ අපි ඔය කැමරාවක් මාර්ගයෙන් කරන ශල්‍ය කර්මයක් කිරිවැටීමකින් කරන්නේ. ඒ කියන්නේ සිහිනති කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම ඩේ සර්ජරි, ඒ කියන්නේ අපි ආවා ඔපරේෂන් එක කරගත්තා, ගෙදර ගියා. ඒ කියන්නේ නැවතීමක් අවස්ථාවක් නැහැ. එතකොට පොඩි වෙලුමක් යොදනවා. ඒක දවස් 2-3ක් තියලා ගලවලා දාන්න. ඊට පස්සේ එදා ඉඳලම හැබැයි සාමාන්‍යයෙන් ඕනම රාජකාරියකට යෙදෙන්න පුළුවන්.